මේ වෙද්දි ඔයා ආදරය කරන කෙනා සමහර විට ඔයාගෙන් ඈත් වෙලා යන්න උත්සාහ කරනවා ඇති. සමහර අයගේ ඈත් වෙලා ගිහිල්ලත් ඇති. සමහර අය ඔයාව දාලා යන්න හේතු හොයනවා ඇති. මම දන්නවා අනිවාර්යෙන් මේ වගේ වෙලාවක එයාව ඔයාලට තියාගන්න ගොඩාක් දේවල් කරනවා. ඔය දෙන්න ආදරෙන් ගත කරපු කාලේ, ඔය දෙන්නගේ බලාපොරොත්තු එයාට මතක් කරලා දෙනවා. ඔයාගෙන් ඉච්ච වැරදි ගැන එයාගෙන් අහලා එයා ඔයාව දාලා යන්න හේතු හොයනවා. සමහර වෙලාවට ඔයාගේ දුක කියලා එයා ළඟ බැගෑපත් වෙනවා. ඔයාව දාලා යන්න එපා කියලා කියනවා. පොඩ්ඩක් තේරුම් ගන්න. එයාට ඔයාව දාලා යන්න ඕනේ නම් යන්න දෙන්න. කවදාවත් අපිව දාලා යන්න හදන කෙනෙක්, අපිව ඕන් නැති කෙනෙක්, අපිව වටින් නැති කෙනෙක් අපි ළඟ බලෙන් රඳව ගන්න බෑ. සමහරක් වෙලාවට ඔයා කරන බලපෑම, ඔයා කරන කැපවීම නිසා එයා ඔයා ළඟ රැඳෙන්න පුළුවන්. ඒත් ඒක කවදාවත් ස්ථිර එකක් වෙන්නේ නැහැ. ඔයාට එයාගෙන් ඔයා බලාපොරොත්තු වෙන සැනසීම, ආදරය ඔයාට ලැබෙන්නේ නැහැ. එයා ඔයත් එක්ක ඉන්නේ ඔයා එයා වෙනුවෙන් කරන කැපවීම තියෙනකම් විතරයි. එයාට අවස්ථාවක් ලැබුණ ගමන් එයා ඔයාව දාලා යනවා. ඔයා කරන්න ඕනේ හොඳම දේ තමයි එයාට ඔයාව දාලා යන්න ඕනේ නම් යන්න වෙන. දුකයි වේදනාව දරා ගන්න බැහැ තමයි. ඒ උත්සාහ කරන්න ඒක දරා ගන්න. ඔයා එයාට දීපු ආදරේ, එයා වෙනුවෙන් කරපු කැපවීම, ඒ හැමදේම ඔයාට දෙන්න පටන් ගන්න. ඔයාට ආදරය කරන්න, ඔයාට වටිනාකමක් දෙන්න. ඔයාගෙන හිතන්න පටන් ගන්න. ඊළඟ වගේ වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙනවා ඔයා එයා දාලා ගියාට පස්සේ ඔයා කොහොමද ඔයාගේ හිත හදාගන්නේ? ඔයා කොහොමද ඔයාට ආදරය කරන්න පටන් ගන්නෙ? ඒ ආදරය තුළින් ඔයා කොහොමද ජීවිතේ ජයග්‍රහණය කරන්නේ කියලා වීඩියෝ එකක් ගේන්න. මගෙත් එක්ක මේ වීඩියෝ නරඹන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්න, අපිත් එක්ක එකතු වෙන්න.